පැයකනම් පොත් දිහා බලන් හිටියට කිසිම දෙයක් ඔලුවට යන්නේ නැත. නැත්තම් පාඩම් කරන්න වාඩි වුණ ගමන් නිදිමත එනවද? එහෙම වෙන්නේ ඔයා කම්මැලි නිසා නෙවෙයි. ඔයා පාඩම් කරන ක්‍රමය වැරදි නිසායි. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ලෝකයේ දක්ෂම ශිෂ්‍යයෝ පාවිච්චි කරන කම්මැලි නැතුව මතක හිටින්න පාඩම් කරන රහස් ක්‍රම 5ක් ගැන. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. වීඩියෝ එක අවසානයේ සම්පූර්ණයෙන්ම ඔයා වෙනස් කෙනෙක් වෙයි. පළවෙනි දේ තමයි එක දිගට පැය ගණන් පාඩම් කරන එක නතර කරන්න. අපේ මොළයට උපරිම අවධානයක් දෙන්න පුළුවන් විනාඩි 20ක් හෝ 30ක් වගේ කාලයක් විතරයි. ඒ නිසා පාඩම් කරන විනාඩි 20 හෝ 30 පාඩමට උපරිම අවධානයක් දෙන්න. ඊට පස්සේ විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න. ඒ විනාඩි 5ේදී වතුර වීදුරුවක් බොන්න. ඇඟ පොඩ්ඩක් කොලවන්න. එතකොට ඔයාගේ මොළය ආයෙත් අලුත් වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි මම පාවිච්චි කරන සාර්ථකම ක්‍රමය. ඔයා ඉගෙන ගන්න වෙලාවේදී උගන්වන කෙනෙක් වෙන්න. ඔයා පාඩම් කරපු දේ තව කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. එහෙම ඔයාට අපහසුයි නම් කාමරේ තියෙන බිත්තියකට කොට්ටයකට හරි උගන්වන්න. ඔයා පාඩම් කරපු දේවල් සරලවම තේරුම් කරලා දෙන්න. අපි තව කෙනෙක්ට කියලා දෙද්දී අපේ මතකය 90%කින් විතර අලුත් වෙනවා. අනිත් දේ තමයි ගොඩක් අය කරන්නේ පොත කියවන එක. ඒක හරියන්නේ නැහැ. ඔයා එක ඡේදයක් කියවුවනම් පොත වහලා තමන්ගෙම ප්‍රශ්නයක් අහන්න. මම දැන් මොනවද ඉගෙන ගත්තේ කියන එක ගැන පොඩි මනෝපාරක් ගන්න. මතකයෙන් ඔයාගෙම ප්‍රශ්න අහමින් උත්තර දෙන්න උත්සාහ කරන්න. මේක ටිකක් අමාරුයි වගේ දැනෙයි. හැබැයි අමාරුවෙන් මතක් කරන දේ කවදාවත් අමතක වෙන එකක් නෑ. ඊළඟ දේ තමයි ඔයා එක පිටුවක් කියවලා පොත වහලා සුදු කොලයක් අරගෙන මතක තියෙන හැමදේම පිස්සුවෙන් වගේ ලියන්න. මතක නැති ටික පාට පැනකින් ලකුණු කරගන්න. මේකෙන් ඔයාගේ මොළයට ඇක්ටිව් චැලෙන්ජ් එකක් ලැබෙනවා. කම්මැලිකම අහලකටවත් එන්නේ නැති වෙයි. අන්තිම රහස තමයි මේක. හැමදාම එකම මේසේ ඉඳලා පාඩම් කරලා කම්මැලි නම් තැන පොඩ්ඩක් මාරු කරන්න. ඔයා පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් මේ ක්‍රම ටික අදම try කරලා බලන්න. ඔයාට වැඩියම සෙට් වුණ ක්‍රමය මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.